ඔබතුමා නිරතුරුවම තමන්ගේ ජනාධිපතිවරණ වේදිකාවේ ඇතුළේ ඊට පස්සේ ගත්තම තනිකුත් මැතිවරණ කාලවලදී සහ ඔබගේ ගොඩක් සංවාදවලදී ඔබ ඔය ඩිජිටල්කරණය ගැන ගොඩක් ලොකුට කතා කරනවා. එතකොට අධ්‍යාපනයේ ඩිජිටල්කරණය වීම සම්බන්ධව ඔබතුමා දරන මතය සහ ඔබගේ වැඩපිළිවෙල මොකක්ද? පැහැදිලිවම ඩිජිටලයිසේෂන් වලට යන්න ඕනේ. හැබැයි මේ ඩිජිටල් කියන කාරණේ පැති දෙකක්. এডুকেෂන් කියන එක අපි ටැබ් එකකින් ඉගෙන ගන්නවද, ස්මාර්ට්ෆෝන් එකකින් ඉගෙන ගන්නවද, කම්පියුටර් එකකින් ඉගෙන ගන්නවද කියන එක නෙමෙයි. අපි ඉගෙන ගන්න සබ්ජෙක්ට් එක මත තමයි ඒක තීන්දුව වෙන්නේ. access to internet තිබ්බා තියෙන පුළුවන් බොහෝ ගම් වලට. හැබැයි ඉතින් ඒ device එක සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් තමයි රටේ තියෙනවා. හැබැයි පැහැදිලිවම මේ රටේ රාජ්‍ය සේවය ඩිජිටලයිස් වෙන්න ඕනේ. ජනතාවට සේවාවන් සැපයීම ඩිජිටල් යාන්ත්‍රණය ඇතුලේ ක්‍රියාත්මක කරන හදන්න. මම හිතන්නේ අපි පාලන කරන කාල සීමාවක අපේ ආණ්ඩුවක් තුළ මම හිතනවා ඒ අභිමානය නැවත ස්ථානගත කරන්න අපි මේ මාධ්‍ය පාවිච්චි කරන්න අපි ඕවර් රෙගියුලේට් කරගෙන ඉන්නවා. ඉතින් මේකේ පොඩි ෆ්‍රීඩම් එකක් දෙන්න ඕනේ. සහ තරංකාරී විභාගයේ යම් තැනක තියෙන ප්‍රායෝගික අත්දැකීමුත් එන්න ඕනේ. ඉතින් මේකේ මිශ්‍රණයක් තමයි දිගු කාලීනව අපිට හරියන්නේ.